guys, welcome back to my channel. ඉතින් මේක තමයි අපේ දෙවෙනි වීඩියෝ එක. මේකත් ගොඩක් අద్භූතම සිදුවීමක් තමයි මේ ලංකාවේ කොල්ලෙට වෙච්ච 2024 තමයි මේක හරියටම වෙන්නේ. මේ බෝනික්ක අවුරුදු 5ක් පරණයිලු. එයාට ඒ ලංකාවේ කියන විදිහේ කොල්ලට බල්ලෙක් ඉඳලා තියෙනවා. ෂේඩ්ද මොකද කියලා. කොහොම හරි එයාට දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ බල්ලට එයා ටෙඩි කෙනෙක් අරන් දීලා තියෙනවා. මේ බල්ලට අවුරුදු 4කට විතර කලින්. අවුරුදු 4කට කලින් තමයි බල්ලව ඒ ටෙඩි වරන් තියෙන බල්ලට සෙල්ලම් කරන්න. කොහොම හරි එහෙම සෙල්ලම් කරගෙන ඉඳිද්දී ඒ ටෙඩි එකපාරටම අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 7කට පස්සේ ආපහු මේක එකපාරටම නිකන් එබිලා බලනවා වගේ නිකන් එකපාරටම මේ ටෙඩියා එකපාරටම ආයෙ ගෙදරට එන සිදුවීමක් තමයි මේක වෙන්නේ. ඉතින් guys අපි මේ වීඩියෝ අද බලමු මොකද්ද මේ ටෙඩිට වෙන්නේ කියලා. එහෙනම් මේ අద్భుත ටෙඩිගේ අභිරහස අද අපි බලමු. මේක ඇත්ත කතාවක් guys. එහෙනම් guys අර ටෙඩියාගේ අద్భుත කතාව අර කොල්ලා එපු කතාවක් බලමු. මේක guys ඇත්ත කතාවක්. මේක බොරු කියලා නම් හිතන්න එපා. කොල්ලා කියන විතරම මේක ඇත්තම තමයි. දානයක් වම්ම ගවන්නන්නේ නෙමේ. බල්ලට ශ්‍රී ලංකාවට අරන් දීපු පරණ ටෙඩි මාස 4-5ක් තිස්සේ දැන් වෙච්ච දෙයක් නැහැ. ඒකෝට මේක තමයි මේ බල්ලත් එක්ක සෙල්ලම් කරගෙන එකපාරට හෙල්ලුණා දැක්කා. හිතාගෙන බද්දා බල්ලත් නිවිහි වෙලා කාමරේ ඉඳිව්වා. ගෙදර කවුරුවකුත් නැහැ. මටත් බය වෙයි මොනවා වෙන්නද යනවා කියන. මේක මේ බැටරි දාන ඔයගොල්ලෝ නෙමෙයි. මේක කියලා නෑ ඉතින් වැඩක් නැහැ පරණ මේක. ගෙදර කවුරුවකුත් නැහැ. කියලා හිතාගන්නත් බෑ. දෙයටත් මොකුත් නෑ. පැසරයක් ගහලා බලන්න. Zelda බල්ලට ආගිය අතකුත් නෑ. කොද්ද උනේ එකට. මේක මාර සැකයක් මට මේක නැතිලා තිබිච්ච ටෙඩියා කොහොමද මෙතනට ආවේ කියන එකයි ඌ කොහොමද මේ සෙල්ලුනේ කියන එකයි. මේක බැටරි දානයක්වත් නෙමෙයි. දැන් guys එන්නේ ඒ වෙලාවේදී ගෙදර කවුරු නැහැ. ඒ බෝනික්ක එකපාරටම ඇවිල්ලා යනවා. ඒ නිකන් රිමෝට් කන්ට්‍රෝල් බෝනික්කෙක් වගේ. හැබැයි ඒක රිමෝට් කන්ට්‍රෝල් නෙමෙයි කියලා කියනවා. බැටරි දාන්න නැහැ කියලා කියනවා. බල්ලත් ආගියතත් නැහැ. බල්ලත් ගිය තැනක්වත් නැහැ කියලා තමයි වීඩියෝ එකේ ලංකාවේ කොල්ලා කියන හැටියට තියෙන්නේ. මේක ලංකාවේ 2024 දී වගේ වෙච්ච කතාවක්. මේක මට එයා යුවේ නම් පෙරේදාගේ මේ වීඩියෝ එක. ඉතින් ඒක තමයි මම අද දාන්නේ. ඉතින් guys මේක ඇත්ත කතාවක් මේක. මේ ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ ටෙඩි බියාගේ. අපි ඊළඟ වීඩියෝ එකත් බලමු ඊළඟ රෙකෝඩ් එක. මේක තමයි guys AI වෙන වීඩියෝ ක්ලිප් එක. මෙයා මේ විදිහට බල්ලත් එක්ක බෝලෙත් එක්ක සෙල්ලම් කර ඉන්නවා පාඩුවේ. මේ විදිහට බල්ලත් එක්ක බෝලෙත් එක්ක සෙල්ලම් කර ඉඳගෙන මේ අසාමාන්‍ය සිද්ධිය තමයි guys හේර අමුතු. දැන් මේ බෝල් එක අර කළුවර කාමරයට දාන්න එකපාරටම යද්දි එන්නේ කවුද? ඔයාත් දැක්කද guys ඒක? ඔයාත් දැක්කද? ඒ ටෙඩි එකපාරටම එතනින් ඇවිල්ලා බලලා යනවා. ඉතින් මේක මොකද්ද? මේක අසාමාන්‍ය සිද්ධියක්ද guys? ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද? පල්ලෙහා කමෙන්ට් එකෙන් දායන්න. මේක යා කියන විදිහට බැටරිවත් ඇතුලේ මුකුත් දාලා නෑලු. මම කලින් කිව්වා වගේ. මේක මාර නොසන්සුන් සිද්ධියක්. විතරෙන්ද පල්ලෙහා කමෙන්ට් එකක් දායන්න. මේක ඇත්ත කතාවක්ද? නැත්නම් මේක මිත්‍යා කතාවක්ද? මම නම් හිතන විදිහට මේක ඇත්ත. මොකද මේක ලංකාවේ එක්කෙනෙක් එවන වීඩියෝ එකක්. ඉතින් මේක ඇත්ත කතාවක් තමයි guys. ඉතින් ඕගොල්ලෝ මේ විශ්වාස කරනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන මේක මේ channel එක subscribe කරලා DRS Studios එකේ මේ දෙවෙනි වීඩියෝ එක එහෙනම් මම කලින් දාපු වීඩියෝ එකත් බලන්න. එහෙනම් guys කලින් බය දාලා තිබ්බ වීඩියෝ එකක් බලලා නැත්තම් මේ වගේ සුපිරිම වීඩියෝ එකක් දාලා දෙනවා. ඒකත් බලලා. එහෙනම් guys අපි යනවා. bye guys subscribe කරන්න.